සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි අද බලමු බෝංචි උයන හැටි. බෝංචි උයා ගන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික රැස්ති කරගන්න. බෝංචි ටික පොඩියට කඩා ගන්න. ඔයගලන්ට කපා ගන්නත් පුළුවන්. ඇතිලියක් අරගෙන අපි ලෑස්ති කරගත්ත ටික මේ විදිහට ඇතිලියට දාගමු. රම්පේ කරපිංචා, එතකොට සුදු ලුණු ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපිට එකතු කරගන්න පුළුවන් කුරුඳු පොතු කෑල්ලක්. ඔයාලට උළු හාල් ටිකකුත් තව දාගන්න පුළුවන්. ඕනනම් කරාඹු නැටි දෙක තුනක් දාගන්න. එතකොට තවත් රසයි. මම මේකට තක්කාලි දාගන්නවා. ඔයගොල්ලෝ කැමති නම් තක්කාලි දාගන්න. නැත්නම් තක්කාලි නොදාවුනත් හදාගන්න පුළුවන්. එතකොටත් රසයි. සමහර අය තක්කාලි කන්නේ නැහැනේ. ඒ නිසා තක්කාලි නැතුව උනත් හදාගන්න. අමු මිරිස් ටිකකුත් දාලා 3-5 ටික මේකට එකතු කරගන්න ඕනේ. කහ මිරිස් කුඩු, එතකොට අමු 3-5 ටිකක්, ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් ටිකකුත් දාගන්නවා. පොඩි බබාලට වගේ දෙනවා නම් දැවිල්ල ගතිය අඩුවෙන් හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය මිරිස්, ගම්මිරිස්, අමු මිරිස් ඒ ටික දාගන්න. ඊට පස්සේ මේකට මම තෙල් ටිකක් එකතු කරලා මිටි කිරි ටික දාගන්නවා. මිටි කිරි විතරයි මම මේකට පාවිච්චි කරන්නේ. මිටි කිරි ටික දාලා හොඳට කලවම් කරලා මේක ලිපේ තියාගන්න. අපි බෝංචි හදනකොට කොළ පාට ගතිය රැඳෙන්න ඕන නිසා මේක ටිකක් උතුරනකන් තියලා තමයි බෝංචි ටික එකතු කරගන්නේ මේ විදිහට. අපි බෝංචි ටික එකතු කරලා චුට්ටක් වෙලා හොඳට කලවම් කරලා වහන්න ඕනෙත් නැහැ. ඇරලම තියන්න. ටිකක් වෙලා කලවම් කරලා බෝංචි වල කොළ පාට ගතිය එහෙම රැඳෙනකොට රැඳෙන්න තියෙද්දිම ලිපෙන් බා ගන්න බෝංචි එක. නැත්නම් ගොඩක් තැම්බෙනවා. පොඩ්ඩක් ලපටි වගේ බෝංචි ගත්තම අවුලක් නෑ. මෝරපු බෝංචි ගන්න එපා. එතකොට මේ විදිහට හදා ගන්න හරිම රසයි. වැඩි වෙලාවක් යන්නෙත් නැතුව මේ විදිහට හදා ගන්න හරිම ලේසියි. ඔයාලා හැමෝටම සුබ දවසක්.